දවසක් හැම දෙනාටම ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙන කාලයක් රොමේනියාවේ. මොකද ෂෙනගන් වෙලා හැමදේමත් එක්කම. ඔයාට ෂුවර්ද ඔයා යන කම්පැනි ඔයාට ID එක, ඒ කියන්නේ මේ රොමේනියාවට මොන සෙල්ලම දාලත් ලංකාවේ වීසා වද්දගෙන මොන සෙල්ලම දාගෙන ආවත් රොමේනියාවේදී ඔයාට 100% විශ්වාසද එන කම්පැනි ඔයාට ID හදයි. ඔයාට අවුරුදු දෙක කාලයක් ඔයාට දීර්ඝ කාලයක් වැඩ කරන්න පුළුවන්. අවශ්‍ය ලියකියවිලි ඩොකියුමන්ට් හදයි කියන එක. ඒක ගැන සැකයක් තියනව නේද? ඉතින් ඒකම තමයි අපේ කම්පැනි එකේ ෂේකින් SRL කියන කම්පැනි එක මගේ කම්පැනි එක මම හදලා තියෙන්නේ අපේ උන් වෙනුවෙන්. එතකොට මම එන හැමෝටම අනිවාර්යයෙන්ම ID එක හදනවා. ඉතින් ඕගලන්ට ඕන කාලයක් වැඩ කරන්න පුළුවන්. අපේ දැනට තියෙන හැබැයි ආයුර්වේද ස්පා, ඊට අමතරව බයික් රයිඩර්, ඊට අමතරව ඩිසයිනින් තමයි. ඉතින් අපි දැනට බයික් රයිඩර් වෙනුවට අපිට ආපු කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒකේ ඩොකියුමන්ට් තමයි මේ තියෙන්නේ. මේ යන්නේ ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට්. ඒගොල්ලන්ට ගෙවන්න, ඒ කියන්නේ ගොඩක් ඩොකියුමන්ට්. ලංකාවේ ඕගොල්ලෝ මොන දේ දාලා වර්ක් පර්මිට් ආවත් හරි වර්ක් පර්මිට් එක ආව කියලා සතුටු වෙනව නේද? හැබැයි රොමේනියාවට ආවට පස්සේ සමහරක් විට කෙලවෙන්න ඉඩ තියෙනවා. හදන කම්පැනියේ ID හදන්නේ නැහැ, ඩොකියුමන්ට් හදන්නේ නැහැ, ටැක්ස් පේ කරන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්න තියෙනවා, රූල්ස් තියෙනවා. ඉතින් එතකොට මම තමයි මගේ ලෝයර්ත් එක්ක ලෝයර්ට වඩා මම තමයි ගොඩක් වෙලාවට සමහරක් දේවල් වලට ඔය ඩොකියුමන්ට් පැත්ත අපේ රටේ වුන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම ID හදනවා, ටැක්සස් පේ කරනවා, ලීගලි හැම දෙයක්ම සිද්ධ වෙනවා. මොකද කවදාවත් ඩොකියුමන්ට් නැති කට්ටිය මං ගාව වැට ගන්නෙත් නැහැ. ඩොකියුමන්ට් හැම දෙයක්ම අනිවාර්යයෙන්ම හදනවා අපේ කම්පැනි. ඉතින් ඒ වගේ මේ දෙන්නෙක්ගේ ඩොකියුමන්ට් හදන්න ඉමිග්‍රේෂන් එකට දාලා ඒ දේවල් එක්ක ID කාඩ් එක හදන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට මම ඕගලන්ට එක ඩොකියුමන්ට් සෙට් එකක් පෙන්නන්න මොනවද ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා. එක්සැම්පල් එකක් විදියට මෙහෙම ඕගලන්ට ගන්න තියෙනවා පෝර්ටල් එකේ ස්ක්‍රීන්ෂොට් එක. ඒ කියන්නේ අපොයින්ට්මන්ට් ඩේට්, කම්පැනි ඩීටේල් හැමදේම තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න තියෙනවා. print කරලා ඉවරලා පෝර්ටල් එකේ ඕගලන්ගේ ඩොකියුමන්ට් දානවා. ඊට අමතරව ඕගලන්ගේ රොමේනියාවේ ඇතුළත කියනවා ඒකට report the salary කියලා. report the salary කියලා එකක් අවශ්‍ය වෙනවා ID එක හදද්දී. ඒකෙන් වැදගත් වෙන්නේ කම්පැනි එක රෙජිස්ටර් කරලා තියෙනවද? ඕගලන්ට වැඩ කරන්න නියමිත ඕගලන්ට ඇක්ටිව් වර්ක් පර්මිට් එකක් කම්පැනියේ තියෙනවද? ඇක්ටිව් කරන්න තියලා ඇක්ටිව්ද කියන එක තමයි ඕගලන්ට ඒකෙන් මෙයා වෙන්නේ. ඒක තියෙනවා සැලරි එක කොච්චරක්ද ගොඩක් මෙහි ඉන්න කට්ටිය දන්නවා. නැති කට්ටියට දැනගන්න කියන්නේ සැලරි එක සැලරියක් කියලා තමයි කියන්නේ. හැමදේම මේකේ අඩංගු වෙලා තියෙනවා. ඒක අවශ්‍යයි. ඊට අමතරව ඕගලන්ට ඊට අමතරව අවශ්‍යයි ඊට අමතරව ඕගලන්ට රෙජිස් කියලා කියන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරල් එකේ, ඒ කියන්නේ එතමේ කියලා කියන්නේ ඒකේ ඇක්ටිව් කරලා තියෙන්න ඕනේ වර්ක් කොන්ට්‍රැක්ට් එක. මේක ඇක්ටිව් නම් ඉමිග්‍රේෂන් එකේ ඕගලන්ට ID එක තිබ්බත් මොනවා තිබ්බත් සමහර කට්ටියන්ට කියනවා මට අවුරුදු දෙකක් ID එක තියෙනවා, මට වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි ඉමිග්‍රේෂන් එකේ චෙක් කරලා වෙලා ID එක චෙක් කරලා බලපු ගමන් ස්කෑන් කරලා මෙන්න මේකට තමයි ඒගොල්ලෝ ලොග් වෙන්නේ. රෙජන්ස් කියන එකට, එතමේ කියන එකට. ඒකේ මෙන්න මෙතන ඇක්ටිව් කියලා පේනවා ඇති ඕගලන්ට. ඇක්ටිව් කියලා නැතිනම් ඕගලන්ගේ වර්ක් කොන්ට්‍රැක්ට් එකක් රොමේනියාවේ වැඩ කරන්න බෑ. ID එක අවුරුදු 5ක් 10ක් වැලිඩ් තිබ්බත්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් ඒක තමයි ඉමිග්‍රේෂන් එකට ඇක්ටිව්ද කියලා වර්ක් පර්මිට් එක හදනකොට දෙන්න ඕන. ඒක එක ඩොකියුමන්ට් එකක්. ඊට අමතරව කොන්ට්‍රැක්ට් එක ඒ කියන්නේ ඉන්න තැන අයිතිකාරයා එයාගේ නමට, ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා නම් මෙයාගේ නමට ලියලා තියෙන්න ඕනේ අක්තේ ඇඩිෂනල් කියලා කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඒ යන කෙනාට කොන්ට්‍රැක්ට් එකේ කොපියක් එක්ක. ඊට අමතරව ටැක්ස් දෙකක් යවන්න තියෙනවා. චෙක් බෑන්ක් එකට ටැක්ස් දෙක මං ගාව මෙතන නැහැ. එයාගේ පාස්පෝර්ට් එක. ඊට අමතරව චෙක් බෑන්ක් එකේ 290 ගාණක් විතර ගෙවන්න තියෙන ටැක්ස් එකක් තියෙනවා. ඊට අමතරව ක්‍රෙසරිය කියලා තියෙනවා. ඒකට ඔක්කොමත් එක්ක 500 ගාණක් ගෙවන්න තියෙන යුරෝ 120ක් ගෙවන්න තියෙන්නේ. යුරෝ 125ක් සෝරි. ඒක ගෙවන්න තියෙනවා. ඒ ටැක්ස් එකයි ඒ දේවල් එක්ක මේ ඩොකියුමන්ට් එක කරාම සම්පූර්ණ දෝසාර එකක් කම්ප්ලීට් වෙනවා. ඒ දෝසාර එක තමයි ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා පෝර්ටල් එකේ ID කාඩ් එකට යන්න ඕනේ. ෆොටෝස් ගහලා ඒ දේවල් කරලා ඉවරලා ID කාඩ් එක දවස් 15ක් 20ක් ඇතුළත ඕගලන්ට ID කාඩ් එකක් රොමේනියාවේ නියමිත ID කාඩ් එකක් ඕගලන්ට හම්බ වෙනවා. ඒක තමයි process එක. ඉතින්
අපේ කම්පැනි එක කවදාවත් එන කට්ටියක් ඇවිල්ලා එන කට්ටියක් කවදාවත් නීතිවරු විදිහට ලෙස කවුරුත් වැඩ කරන්නේ නැහැ. හැමෝටම ID එකක් තියෙනවා. ડોකියුමන්ට් පාර්ට් එක 100,000ක් විශ්වාසයෙන් අපි අනිවාර්යයෙන්ම කරනවා. කවුරුත් ડોකියුමන්ට් නැති කට්ටිය ගන්නෙත් නැහැ. ප්‍රශ්න තියෙන කට්ටිය ගන්නෙත් නැහැ. ප්‍රශ්නයක් ඇති කරන්නෙත් නැහැ. ඉතින් දැන් අපි වර්ක් පර්මිට් දාලා වර්ක් පර්මිට් ඇවිල්ලා තියෙනවා. එම්බසි එක බලන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියන්ට හැමෝටම අපි හැම ડોකියුමන්ට් පාර්ට් එකක්ම 100,000ක් විශ්වාසයෙන් යුතුව අපේ කම්පැනිය ශ්‍රී ලාංකික කම්පැනියක් අයිති හැමෝම. ඉතින් ඒක නිසා අපි මේ ડોකියුමන්ට් පාර්ට් එක හැමදේම 100,000ක් විශ්වාසයෙන් කරනවා. ඉතින් බලන් ඉන්න අලුත් වීඩියෝ එක. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝස් වලින් හම්බෙමු. හැමෝටම ජය වේවා. මම ෂෙන්කි.